Hello! Welcome back to my YouTube channel. ඉතින් අද මම ඔයගොල්ලන්ට ගෙනාවේ morning study vlog එකක්. අද නම් උදේම මම නැගිට ගමන්ම ආවේ පාඩම් කරන්න. ඉතින් උදේම පාඩම් කරද්දී ඒ පාඩම් කරන දේවල් ගොඩාක් හොඳට ඔලුවට යනවා. මොකද අපි ගොඩාක් රෙස්ට් එකේ ඉඳලානේ අපි පාඩම් කරන්න ගන්නේ. එතකොට අපේ ඇඟේ කිසිම මහන්සියක්වත් නැහැ. ඉතින් ඕගොල්ලොත් උදේම නැගිට ගමන් මූණ එහෙම හොදගෙන ඇවිල්ලා පාඩම් කරන්න ගන්න. ඒ වගේම මතක තියාගන්න ඕනේ ලොකුම දේ තමයි අපි කලින් දවසේ නිදා ගන්න කලින් අනිවාර්යයෙන්ම පොත් මේසය අස් කරන එක. මොකද උදේම නැගිට ගමන් පොත් මේසෙ හැඩි වෙලා තියෙනවා දැක්කොත් අපිට පාඩම් කරන්න ටිකක් කම්මැලි හිතෙනවා. ඒ වගේම ඔයා උදේ පාඩම් කරන කෙනෙක් නම් උදේ නැගිට ගමන් හොඳ වතුර වීදුරුවක් බොන්න. මම නම් උදේම නැගිට ගමන් වතුර වීදුරුවක් බීලා කෝපයකකුත් බොනවා. හැබැයි කෝපයක බොද්දි සීනි අඩුවෙන් දාලා බොන්න. ඒ වගේම ඕගොල්ලෝ උදේම පාඩම් කරන්න ගන්නවා නම් ටිකක් තියරි වැඩි සබ්ජෙක්ට් එකක් පාඩම් කරන්න ගන්න. මොකද උදේට අපිට හොඳට ඒව පාඩම් කරගන්න පුළුවන්. ඒ වගේම උදේ පාඩම් කරන සබ්ජෙක්ට් එකම ආයෙ දවල්ට පාඩම් කරන්නත් එපා. ඔයාලා එක සබ්ජෙක්ට් එකක් විතරක් පාඩම් කරන්න හිතාගෙන ඉන්නවනම් ඕගොල්ලන්ට පුළුවන් කලින් දවසේ පාඩම් කරපු අය රිවිෂන් එකක් කරලම වැඩ පටන් ගන්න. එතකොට උදේ වරුවේ රිවිෂන් එකක් කරලා දවල් වෙලා ඒක පාඩම් කරලා ආයෙමත් හවස ඒ පාඩම් කරපු අය රිවිෂන් එකක් කරගන්න පුළුවන්. එතකොට අපිට කම්මැලි නැතුව එක දිගට පාඩම් කරගෙන යන්නත් පුළුවන්. ඒ වගේම ඕගොල්ලෝ ටයිම් ටේබල් එකකට අනුව වැඩ කරන්න පුරුදු වෙන්න. එතකොට එක දවසක්වත් නාස්ති වෙන්නේ නැතුව හැම දවසම ප්‍රොඩක්ටිව් විදිහට ඕගොල්ලන්ට පාඩම් කරගෙන යන්න පුළුවන්. ඔන්න ඉතින් මම උදේට පාඩම් කරන පළවෙනි පැය නම් ඉවරයි. ඉතින් මං උදේ වරුවේ නම් චූටි රිවිෂන් එකක් තමයි කරේ. ඊට පස්සේ මම ආවා මම පාඩම් කරන සබ්ජෙක්ට් එකට අදාළව පොඩි වීඩියෝ එකක් බලන්න. ඉතින් මේක පොඩි වීඩියෝ එකක් කිව්වට මේක පැය දෙකමාරක වීඩියෝ එකක්. ඉතින් මගේ vlog බලන ගොඩාක් නංගිලා අහන ප්‍රශ්නයක් තමයි පාඩම් කරද්දී ඔයාට කම්මැලිකමක් එන්නේ නැද්ද කියලා. ඇත්තම කියනවා නම් ඕනම මනුස්සයෙක්ට පාඩම් කරන්න කම්මැලි හිතෙනවා. ඒ වුණාට පාඩම් කරන්න කම්මැලි කියලා අපි නිකම්ම හිටියොත් අපිට කවදාවත් අපි ආස දේවල් ලබා ගන්න වෙන්නේ නැහැ. මොකද ඉගෙන ගත්තොත් තමයි අපිට හැමදේම හම්බ වෙන්නේ. ඉතින් ඒ ගැන හිතලා අපි කම්මැලිකම මගේ අරලා පාඩම් කරන්න ගන්න ඕනේ. ඉතින් එක දිගට ගොඩක් වෙලාවක් පාඩම් කරන්න ඕනම මනසෙට බෑ. ඒක අපි ටික ටික තමයි පුරුදු වෙන්න ඕනේ. ඒ වගේම මං හැමදාමත් කියනවා වගේ අපි එක දවසක් හරි පාඩම් කරන එක මගේ අරලා හිටියොත් අපිට ඊළඟ දවසේ පාඩම් කරන්න ඊටත් වඩා කම්මැලි හිතෙනවා. ඒක නිසා ඕගොල්ලෝ පුළුවන් තරම් දවසක්වත් මිස් නොකර පාඩම් කරන්න ගන්න. ගොඩක් කාර්යබහුල දවසක් වුණත් ඕගොල්ලන්ට පුළුවන් නම් අඩුම පැයක් හරි දවසට පාඩම් කරන්න. එතකොට ඕගොල්ලන්ට පාඩම් කරන එකත් පුරුද්දක් වෙනවා. ඔයාලට පාඩම් කරන්න ගොඩක් කම්මැලි නම් ඕගොල්ලන්ට පුළුවන් ෂෝට් නෝට් හදන්න, මයින්ඩ් මැප් හදන්න. එතකොට ඒවයි පාඩම් කරද්දී අපිට ආසාවෙන් පාඩම් කරන්න පුළුවන්. ඒ වගේම කවුරු හරි කියලා දෙද්දී අපිට ඒවා ගොඩක් ඉක්මනට මතක හිටිනවා. ඒකෙන් හින්දා ඕගොල්ලන්ට පුළුවන් නම් YouTube එකේ ඕගොල්ලෝ පාඩම් කරන සබ්ජෙක්ට් එකට අදාළව තියෙන වීඩියෝස් බලන්න. එතකොට අපිට පාඩම් කරනවට වඩා ඉක්මනට ඒ දේවල් මතක තියාගන්නත් පුළුවන්. ඔන්න ඉතින් මම වීඩියෝ එක නම් බලලා ඉවරයි. ඊට පස්සේ මම ආවේ මගේ මයින්ඩ් එක රිලැක්ස් වෙන්නත් එක්ක පොඩි දෙයක් කරන්න. දැන් මම මේ හදන්නේ මගේ යාළුවෙක්ට ලෙටර් එකක් ලියන්න. ඉතින් එයා ආසම පාට නිල් පාට හින්දා මට හිතුණා නිල් පාටින් එයාට ලෙටර් එකක් ලියන්න ඕනේ කියලා. ඉතින් එයා මට ගොඩක් විශේෂ යාළුවෙක් හින්දා මට හිතුණා එයාට යවන ලෙටර් එක පොඩ්ඩක් ස්පෙෂල් විදිහට හදන්න ඕනේ කියලා. ඉතින් මුලින්ම මම කරේ මේ විදිහට A4 එකක් අරගෙන ඒක දෙකට මැදින් හරියටම කපාගත්ත එක. ඊට පස්සේ ඒ කොලේ වටේට පේපර් කටර් එකක් අරගෙන ලස්සනට කපා ගත්තා.
ඔන්න ඉතින් පේප කටර් එකෙන් මෙන්න මේ විදිහට තමයි කොලේ වටේට කපා ගත්තේ. ඊට පස්සේ ඒක මම නිල් පාට කොලයක් අරගෙන ඒක උඩින් අලවගත්තා. ඉතින් ඊට කලින් මම අර කපාගත්ත සුදු පාට කොලේට වඩා චුට්ටක් ලොකුවට හිටින විදිහට නිල් පාට කොලේ කපා ගත්තා. ඉතින් මේ යාළුවා නම් මාත් එක්ක හැමදාම ලියුම් බෙදා ගන්න කෙනෙක්. ඇත්තම කියනවා නම් ෆෝන් වලට හුරු වෙලා ඉන්න මේ වගේ කාලෙක ලියුමක් හම්බ වෙනවා කියන්නේ ඒක ගොඩක් සතුටු හිතෙන දෙයක්. සාමාන්‍යයෙන් මේ විදිහට පෙන් පෙල් කරන්නේ පිටරට යාළුවොත් එක්ක. ඒ වුණාට මම නම් පිටරට යාළුවොත් එක්ක ලියුම් ෂෙයා කරගන්න නම් තාම නම් දන්නේ නැහැ. ඒක හින්දා මට හිතුණා ලංකාවේ ඉන්න යාළුවන්ටම මම ලෙටර්ස් යවන්න ඕනේ කියලා. ඉතින් ඕගොල්ලන්ටත් පුළුවන් ඕගොල්ලොන්ගේ දුර ඉන්න යාළුවන්ට මේ වගේ ලෙටර්ස් හදලා යවන්න. එතකොට ඒගොල්ලන්ට ගොඩාක් සතුටු හිතේ. ඒ වගේම මම හැම මාසෙම මගේ වීඩියෝ බලලා මගේ වීඩියෝ වලට කමෙන්ට් දාන දෙන්නෙක් තෝරගෙන ඒ දෙන්නට ලෙටර්ස් යවනවා. ඒ නිසා ඕගොල්ලන්ටත් අනිවාර්යයෙන්ම මම ලෙටර් එකක් එවන්න. ඉතින් ජූනි මාසෙට අදාළවත් මම දැන් දෙන්නෙක්ව තෝරගෙන ඉවරයි. ඊට පස්සේ තියෙන ජූලි මාසෙට අදාළව දෙන්නෙක්ව තෝරගන්න. ඉතින් ජූලි මාසේ මගේ බර්ත්ඩේ එක හින්දා මම චූටි වැඩක් කරන්න හිතාගෙනත් ඉන්නවා. ඒ ගැන විස්තර මම ඕගොල්ලන්ට ජූලි මාසේ 20 වෙනිදා වගේ කියන්නම්. ඉතින් ලෙටර් එක නම් දැන් ලියාගෙන ඉවරයි. දැන් මම මේ කරන්නේ ඒ මම ලියපු ලෙටර් එක දාන්න චූටි ලියුම් කවරයක් හදන එක. ඉතින් මම මේක හදන්නේ නම් පෝස්ට් කරන්න නෙමෙයි. මම කඩෙන් ලියුම් කවරයක් අරගෙන ඒක ඇතුළට දාන්න තමයි මම මේ ලියුම් කවර හැදුවේ. ඉතින් මෙන්න මේ ලොකෝ එකේ තමයි මගේ ස්ටිකර්ස් ජර්නලින් පේජස් වගේ දේවල් තියෙන්නේ. ඉතින් මම මුලින්ම කරේ මෙන්න මේ විදිහට මම ලියාගත්ත ලෙටර් එක නවාගත්ත එක. දැන් ඉතින් තියෙන්නේ එයාට චූටි තෑග්ගක් දෙන එක. ඉතින් මට හිතුණා මේව වලට නම් එයා ගොඩක් කැමති වෙයි කියලා. ඊට පස්සේ මම ඒ ටික මෙන්න මේ විදිහට පැක් කරා. ඇත්තම කියනවා නම් මම මේ පින්ඩර්ස් වලට හරිම ආසයි. ඉතින් මට හිතුණා ආයෙමත් මේවා ඕඩර් කරන්න ඕනි කියලා. ඉතින් ඒවා ඕඩර් කරපුවම මම ඕගොල්ලන්ටත් පෙන්නන්න. ඔන්න ඉතින් ඒ පින්ඩර්ස් ටිකක් දැන් පැක් කරලා ඉවරයි. දැන් ඉතින් තියෙන්නේ මම ඒ හදාගත්ත දේවල් අර මං කලින් හදපු ලියුම් කවර ඇතුළට දාන්න. ඉතින් මං කලින්ම මේ ලෙටර් එකේ අයිතිකාරයාට කියලායි තියෙන්නේ මම මේ vlog එක දැම්මම බලන්න එපා කියලා. මොකද මම තාම යාට මේක පෝස්ට් කරේ නැති හින්දා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මම මගේ යාළුවාට ලෙටර් එකක් ලිව්වේ. ඉතින් මං හිතනවා ඕගොල්ලෝ මගේ මේ vlog එකටත් ආස වෙන්නේ නැති කියලා. එහෙනම් ආයෙමත් දවසක අලුත් vlog එකකින් හම්බ වෙනකන් අදට ගිහින් එන්නම්. බයි.